සියලුම සහෝදර අමාත්‍යවරු මම හිතන්නේ අද ලංකාවේ සියලු මුස්ලිම් දේශපාලන පක්ෂ එක තැනකට එකතු වුණා නම් මේ අද තමයි මම දැක්කේ වෙනරන් පක්ෂ නියෝජනය කරන සියලු දෙනාගේ ආශිර්වාද මැද ගම්පහ දිස්ත්‍රික්කයෙන් මුස්ලිම් ජනතාව නියෝජනය කරන එකම අපේක්ෂක අපේ සාකවුල්ලා මැතිතුමනි ඉමල් ලංස මැතිතුමා මේ ගම්පහ දිස්ත්‍රික්කයේ මයිතනේ මැතිවරණ කොට්ටාස 13 වගේ මිගබුව අටාන දිවුලපිටිය වත්තල මහර අත්තනගල්ල දුම්පේ දියගම කැලණිය එවැගේම කම්පා මේ සියලුම මැතිවරණ පීරිගම මේ සෑම මැතිවරණ කොට්ටේ අසයුකම මුස්ලිම් ජනතාව නියෝජනය කරන සියලු දෙනාගෙන් අවසරයි ඒ සියලු දෙනාට මගේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා. විශේෂයෙන්ම අද අපේ මුස්ලිම් කාන්තාවන් නියෝජනය කරමින් මේ පැමිණි අපේ කාන්තාවන් සියලු දෙනාට අපි විශේෂ ස්තුතියක් මේ අවස්ථාවේදී පුද කර සිටිනවා. මට අවශ්‍ය ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව අධිකරු ජනාධිපතිතුමා ආරක්ෂා කරනවා වගේම මේ ගම්පහ දිස්ත්‍රික්කයේ මුස්ලිම් ජනතාවගේ ආරක්ෂකයා හැටියට මම තමුන්නාන්සේලාගේ අයිතීන් වෙනුවෙන් දෙවි සිටිනවා කියන එක මේ අවස්ථාවේ සඳහන් කරනවා. මේ ගම්පහ දිස්ත්‍රික්කයේ මුස්ලිම් ජනතාව අපේ අනිකුත් සියලු ජනතාවන් එක්ක කතෝලික ජනතාව එක්ක බෞද්ධ ජනතාව සිංහල ජනතාව දෙමළ ජනතාව එක්ක එක සහෝදරයෝ වගේ ජීවත් වෙන ජනතාවක් නිසා අපි මොනම වෙලාවකවත් තමුන්නාන්සේලාට මොනම ආකාරයේ තර්ජනයක්වත් එන්න ඉඩ තියන්නේ නැහැ කියන සාධිකයක් දෙන්න අවශ්‍යයි. මුස්ලිම් ජනතාව මේ රටේ පමණක් නෙවෙයි මුළු ලෝකයේ ඉන්න මුස්ලිම් ජනතාවට විදුරුදම් පහපු ශ්‍රී ලාංකික රාජ්‍ය නායකයෙක් හිටියනම් ඒ රාජ්‍ය නායකයා බලය තියෙන කාලෙත් බලය නැති කාලෙත් හැමදාම මුස්ලිම් ජනතාවගේ ජාත්‍යන්තර දේශීය ප්‍රශ්නයක් එක්ක හිටපු නායකයෙක් තමයි අධිකරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා. පලස්තීන ජනතාව තමුන්ට ජීවත් වෙන හිටපු මව්බිම අහිමි වෙලා දෙවනි ලෝක මහා යුද්ධයෙන් පස්සේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් සහ ඇමරිකන් අධිරාජ්‍යවාදීන් ඔවුන්ගේ මව්බිම ඒ ජන්ම භූමිය බලාත්කාරයෙන් උදුරගෙන ලෝකෙ හිටපු යුදෙව්වන් එහි පරිත්‍යාග කරන වෙලාවේ ඉඳලා අධිකරු ජනාධිපතිතුමා පලස්තීනයේ කියන සහයෝගීතාව කමිටුව පිටපු වෙලාවේ ශ්‍රී ලංකාවේ පිටවන්න එදිතර ඉදිරියට ආපු නායකයෙක් තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමා. ඉතින් මේ ලෝකෙ ඉන්නකෝ මේ ශ්‍රී ලංකාවේ ඉන්න මුස්ලිම් ජාතිකයෙක් වක්වත් නායකයෙක් වක්වත් එළියට එන්න තරම් ශක්තියක් තිබුණ වෙලාවක තමයි මහින්ද රාජපක්ෂ මහත්මයා පලස්තීන සහයෝගිතා කමිටුව පිටලා මේ පලස්තීන ජනතාවගේ අයිතිය වෙනුවෙන් කතා කරේ කියන එක මේ අවස්ථාවේ සඳහන් කරන්න ඕන. වගේම අස්රොම් මහත්මයාගේ සමගිතාව කුළුමග එතුමා සමග සහෝදරත්වයෙන් කටයුතු කරපු
ඒ මහින්ද රාජපක්ෂ මැතිතුමා කියන එක අපි මතක් කරන්න ඕන. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මුස්ලිම් ජනතාව අලුත් දෙයක් නෙවෙයි. අපේ පක්ෂයේ ආරම්භයේ ඉඳලම හැම වෙලාවෙම ජ්‍යෙෂ්ඨ නායකත්වයේ තුන්දෙනෙක් හිටියනම් අනිවාර්යයෙන්ම මුස්ලිම් ජාතිකයෙක් ඒ නායකත්ව මණ්ඩලයේ හිටියයි කියන එක අපි කියනවා. එදා බදුරින් මොහමඩ් මැතිතුමාගේ ඉඳලා හැමදාම අපේ පක්ෂයේ ආරක්ෂාවට පක්ෂයේ වර්ධනයට කටයුතු කරා මුස්ලිම් ජනතාව. වගේ මේ සඳහන් වුණා වගේ මේ රටේ විමුක්ති අරගලයක් ඇති වුණා නම් ඒ හැම අවස්ථාවෙදිම ජාතික සමගියට දේශීය ආරක්ෂාවට වෙන්නේ ඉන්නපු ජනතාව තමයි මුස්ලිම් ජනතාව කියන එක අපි ආනන්ද කියනවා. නමුත් මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒ සියලු දේවල් ආරක්ෂා කරනපු එකම නායකයා කියන එක මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. ජාතියක් අන්ත නෙවෙයි, ආගමක් අන්ත නෙවෙයි. අධිකාර ජනාධිපතිතුමා හැම කෙනෙක්ම සලකන්නේ තමුන්ගේ සහෝදරයෙක් ඇටියට. එතුමාගේ රටවැසියෙක් ඇටියටයි. විදන්නවා. අපි ඒක මිතුරු ඇටියට. ඒක පවුලේ ඇටියට. හැමදාම සලකලා තියෙන්නේ. ජාතික ජනාධිපතිතුමාට මිතුරෙක් විසක් මුස්ලිම් මිතුරෙක්ද දෙමළ මිතුරෙක්ද සිංහල මිතුරෙක්ද නෑ. හැම කෙනෙක්ම මිතුරෙක්, හැම කෙනෙක්ම රටවැසියෙක්, හැම කෙනෙක්ම මිනිසෙක් ඇතිවන තමයි ජාතික ජනාධිපතිතුමා සලකන්නේ කියන එක මේ අවස්ථාවේ සඳහන් කරනවා. ඒක තමයි අපේ සන්දානය. අපි හොඳ බෞද්ධයෝ, අපි හොඳ සිංහලයෝ. ඒ වගේම මෙතුමාලා බෞද්ධ ඇමතුමාලා මේ හැම කෙනෙක්ම හොඳ මුස්ලිම් ජාතිකයෝ කියන එක අපි පිළිගන්නවා. හැම කෙනෙක්ටම අනන්‍යතාවයක් තියෙනවා. හැම කෙනෙක්ටම ගරු කරන සිරිත් විරිත් තියෙනවා. ඒක දෙමළ ජනතාවටත් තියෙනවා, මුස්ලිම් ජනතාවටත් තියෙනවා, සිංහල ජනතාවටත් තියෙනවා. අපි ඒවා පිළිගන්නවා. අපි කෙනෙක්ව මතිමුත්‍රිකමක් කරන්නේ නැහැ. ඒවා ආරක්ෂා කරන ගමන් හැම කෙනෙක්ටම එක විදියට සලකන්නේ. ඒ නිසා අපි මේ වෙලාවේ අපි ඉල්ලන්නේ මේ ගම දිස්ත්‍රික්කයේ කිසිම කෙනෙක් ඇවිල්ලා බේද ඇති කරන්න ඉඩ දෙන්න එපා. ඡන්ද කාර්යය ඇවිල්ලා විස බීජ වතුරවන්න දෙන්න එපා. අපේ තියෙන සමගිය, අපේ සහෝදරත්වය අපි ආරක්ෂා කරගමු. ඒක ඇවිල්ලා බාධා කරන්න එපා. ඒ කාලෙට අපේක්ෂකයෝ දුසින් ගණන් දානවා, වැඩිපුරක් දානවා. ඒ දාන්නේ දිනවන්න නෙවෙයි, ඡන්ද ගන්න. දිනවන්න ඕන නම් යටියොත්තේ එක අපේක්ෂකයයි. ඒ අපේක්ෂකය එක්කෙනෙක් තමයි අවන්කෝ අපිට දිනවන්න ඕන හන්දයි කියන එක. ඒ දිනවන්නේ වෙන එකකට නෙවෙයි. අපිට අපේ සන්තානයට සමහර විට හිතන්න පුළුවන් කවුරු ආවත් එකයි කියලා. ඇත්ත. නමුත් අපිට අවශ්‍යයි හැම දෙනාක්ම විශ්වාසයක් ඇති වෙන්න. තමුන් නියෝජනය කරනවායි කියලා හැඟීමක් ඇති වෙන්න. තමුන් දෙන ඡන්දයෙන් තුලින් තමුන් වෙනුවෙන් කතා කරන්න පුද්ගලයෙක් ඉන්නවා කියලා හැඟීමක් ඇති වෙන්න. ඒකට තමයි අපිට අවශ්‍ය මුස්ලිම් മന്ത്രിවරයෙක් අපේ සන්තානයෙන් මෙවර ගම්කාරයෙන් දිනවන්න. අපිට മന്ത്രിවරු 29ක් කවුරු ආවත් අපිට එකයි. මට නම් එකයි. නමුත් මට අවශ්‍යයි මුස්ලිම් ජනතාව වෙනුවෙන් එක්කෙනෙක් මේ වගේ අපේ සන්තානයේ කන්දාගේ යවන්නේ. ඒකට අපි සහයෝගය දෙනවා.
ඒ සඳහා අපේ කණ්ඩායමේ මෙතන ඉන්නවා නායකයන් උපනායකයන් දෙන්නම. ඒ දෙන්නම අපි දන්නවා මේ දිස්ත්‍රික්කයේ තියෙන ඡන්ද ප්‍රමාණය අනුව අපි අවංක වෙන්න ඕන. මුස්ලිම් ජනතාව සියලු දෙනාම ඡන්දය දුන්නත් සමහර වෙලාවට සන්දානය වගේ ඡන්ද විශාල සංඛ්‍යාවක් ලැබෙනකොට ඒකේ මනාප වලින් තනියෙන් යන්න බැරි වෙයි. ඒක හන්ද තමයි මම ඒ වගේම අරගෙන අපි අඩුපාඩු මුස්ලිම් අඩු ටික සිංහල ජනතාවගෙන් අපි දිනවනවා කියන එක අපි දෙනවා. ඒ සාත්‍යය මට දෙන්න ඕන. අපේ යුතුයකම අපේ නායකයෝ දෙපළ ඒ යුතුයකම ඉෂ්ට කරනවා. එහෙම තමුන්නාන්සේලාගේ යුතුයකම ඉෂ්ට කරන්නේ කියන ඉල්ලීම අපි මේ අවස්ථාවේ සටහන් කරනවා. නිසා මම ඊට වැඩි කතා කරන්න යන්නේ නැහැ. ඒක නිසා මේ අපේක්ෂක 43 දෙනෙක් තමයි කියලා. නැත්නම් අපේක්ෂකයෝ බෙදලා 3 දෙනෙක් දාලා තුන් පැත්තෙන් ඡන්ද ගන්න හැදුවයි කියලා. රැවටෙන්න එපා. ඒ ඡන්දේ අරගෙන වෙන මිනිස්සු දිනවන්න හදන්නේ. මම කරන්න හදන්නේ අපේ ඡන්දත් දීලා මුස්ලිම් අපේක්ෂකයෝ දිනවන්නයි. ඒකයි තමයි කියන්නේ. ඒකේනා මේ ඔබතුමාලගේ අපේක්ෂකයන්ට වඩා මගේ අපේක්ෂකය කියන එක මේ අවස්ථාවේ බලනවා. ගම්පහ ජනතාවට මුස්ලිම් ජනතාවට ලොකු වගකීමක් තියෙනවා. මෙතුමාලා දන්නවා මෙතුමාලගේ ප්‍රශ්නවලදී මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්නවලදී අධිකර ජනාධිපතිතුමා ළඟට ඉන්න එකම කෙනා බැසිල් රාජපක්ෂ කියලා මෙතුමාලා දන්නවා. ඒක ජාතියක් හන්ද නෙවෙයි අපේ සහෝදර කැක්කුමන් තියෙන මෙතුමාට මුස්ලිම් ජනතාවට අපිට නිසා සමාන වෙලාවට මනත් පනිනවා. ඔය එක කත්‍ය පොඩි ෂොට් ගහනවා. ඒකට අපි බයක් නැහැ. අපි අවංකයි. මම කියවනේ අපි හොඳ බෞද්ධයෝ. නමුත් බෞද්ධකම කියන්නේ කිසිම ජාතියකට ආගමකට ගරහන එක නෙවෙයි. හැම කෙනෙක්ටම එක වගේ සලකන එකයි කියන එක, කරු කරන එකයි කියන එක. ඒකයි බෞද්ධවත්පත්ය. ඒකයි අපේ ආගමේ කියලා තියෙන්නේ. ඒක තමයි ඔබතුමාලගේ ආගමේ කියලා තියෙන්නේ. ඒක අපි කරනවා. ඒක තමයි රාජපක්ෂලාගේ ප්‍රතිපත්තිය කියන එකත් අපි කියනවා. අපි මුස්ලිම් ජනතාවගේ අධ්‍යාපනය දියුණු කරන්න අපි විශේෂ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කරලා තියෙනවා. උන්ගේ ආදායම වර්ධනය කරන්න කාන්තා වැඩසටහන් තුල අපි ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ වගේම සියලු ආගමික සංවර්ධනය සඳහා මුස්ලිම් ජනතාවගේ ඒ ආධ්‍යාත්මික පැත්තෙන් දියුණු කරන්න අපි අවශ්‍ය වැඩ පිළිවෙළ සකස් කරලා ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒවා කෙසේ වෙතත් මුන්නාන්සේලා අපිත් සමග සහෝදරත්වයෙන් ඉන්න බව අපි දන්නවා. ඒ සහෝදරත්වය තවදුරටත් පවත්වාගෙන යන්න අපිට දෙන ධෛර්යයට නැවත වාරයක් ස්තුතිවන්ත කරමින් ඔබ සියලු දෙනාම අපේ එක්ක මේ සුවද කාලය ගත කරන්න පැමිණීම ගැන නැවත ස්තුතිවන්ත වෙමි. ඔබ සියලු දෙනාටම සුබ අනාගතයක් වේවායි කියලා